කට්ටිය මොකද වෙන්නේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද යන්න හදන්නේ කොහේ යනවා කියලා හිතන්නේ අද යන්නේ වෙන මොකටවත් නෙමෙයි. අද යන්නේ ඕන කරන බට්ටික උයන්න ඕන කරන නම්මනම් බට්ටික් ගන්න. අබුඩාබි ඉන්න සෙට් එක නම් දන්නවා මේ පැත්ත දැකලා පුරුදු ඇති. මං යන්නේ කොහෙද කියලා හිතා ගන්න පුළුවන් ඇති. ගන්න ඕන බට්ටික ලිස්ට් එකක්වත් ලියාගත්තේ නැහැ. ඉතින් ගිහිල්ලා බලලා හිතට එන දේ ඕන කරන දේ ගන්නවා බලලා. කොහොම හරි ඉතින් වැඩි තුරක් නැහැ. මං ඉන්න දේ ඉඳලා පොඩ්ඩ දුරයි. කොහොම හරි දේලාව ආවා වැඩට යන්න කලින් ඉතින් ඕන කරන බට්ටික් ගන්නවා. ඉලෙක්ට්‍රික් නම් බාස්කට් එකක් අරගෙන දැන් ඉතින් ඇවිදින්නත් තමයි තියෙන්නේ. ඉස්සෙල්ලම ගන්න හාල් එක කිලෝ 5 හාල් එකක් ගත්තා. මේක චිකන් ටින් එක ඔයාලා දැකලා තියෙනවනේ මගේ වීඩියෝ වල. මේක අවුලක් මන් නැහැ ඉතින්. මේ බිස්කට් කප් එක වෙන්නේ ග්‍රෑම් 2යි. ග්‍රෑම් 2 කියන්නේ ඉතින් ලංකාවේ මුදලින් රුපියල් 190ක් විතර. මේකත් සුපිරි බිස්කට් එකක්. මේක මම කලින් කරපු වීඩියෝ එකක් මාස එකමාරක විතර කලින් කරපු එකක්. දැන් තමයි ඉතින් මේක එඩිට් කරලා අප්ලෝඩ් කරන්නේ. දැන් ඉතින් වටේ ඇවිදින්න තමයි තියෙන්නේ. කුකින් ඔයිල් එකක් ගත්තා ලීටර් එකමාර. සීනි ගන්න ඕන. සීනි එක කිලෝ 1. මේකේ මාර විදිහට ඩිස්කවුන්ට් නම් මම යනවා. ඉතින් හුඟක් අය එනවා ලංකාවේ මම දැකලා තියෙනවා. මේක ටූනා ෆ්ලේක්ස් ටූනා කෑලි තියෙන්නේ. මේක මම කලින් ගත්ත චොකලට් එක සිට් නෑ වගේ හින්දා වෙන එකක් ගන්න කියලා තමයි හදන්නේ. අර නියම් පොල් මැද්දට දාපු චොකලට් එකක් වගේ තියෙන ඒ වගේ එකක් තමයි දැන් ගන්න බල ඉන්න. කොහොම හරි මේකට හිත ගිහිල්ලා මේක ගන්නවා. ඔන්න චොකලට් ටොෆී කන සෙට් එකට ඉතින් මේ පැත්ත හොඳයි. චිප්ස් අනම්මනම් නට්ස් චොකලට් අනම්මන ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ. ඒ පැත්ත වැඩි ඉන්න හොඳ නෑ ඉක්මනට යන්න ඕන. කොහොම හරි බ්‍රෂ් එකකුයි ටූත් පේස්ට් එකකුයි එකට තියෙන එකක් සෙට් වෙලා කොහොම හරි ඒකුත් ගත්තා. ඔය වගේ දේවල් ඉතින් වටනවනේ. කොහොම හරි ෆේස් වොෂ් එකකුත් ගන්න උවමනා වෙලා තිබ්බා. ෆේස් වොෂ් එකකුත් ගත්තා. දැන් ඔයන්නේ පර්ෆියුම් එකක්. කොහොම හරි පර්ෆියුම් එකකුයි බොඩි ස්ප්‍රේ එකකුයි දෙකක්ම ගන්න උවමනාව තියෙනවා. ඉස්සෙල්ලා වටේ කැරකිලා බලන්න ඕනේ. ඉතින් හොඳ එකක් බලලා අරයි යන්න. කොහොම හරි ඉතින් පැය භාගයක් විතර අතපත ගාලා ඉවරලා සෙට් වෙන පර්ෆියුම් එක යන්න හොයාගත්තා. අවුලක් මන් නැහැ. ඒක ඩිරාම් 20ක් විතර වුණේ. 20ක් 18ක් වගේ වුණේ මට මතක විදියට. මේකේ හැඩේ කොහමද බෝතලේ? ඊළඟට ගන්න හදන්නේ බොඩි ස්ප්‍රේ එක. බොඩි ස්ප්‍රේ එක X එකක් ගත්තා. කොහොම හරි ওই දවස්වල කොහමද ඇඟ වේලන සීන් එක තිබ්බා සීතල හින්දා. ඒ හින්දා බොඩි ලෝෂන් එකකුත් අරගත්තා. මොකද සීතලයි ගොඩක් ඇඟත් වේලෙනවා. මම නිකන් ඉරිතල් වගේ හින්දා ගත්ත බොඩි ලෝෂන් එකකුත්. දැන් මම මේ කල්පනා කරන්නේ තේ බොනවද කෝපි බොනවද කියලා. කොහොම හරි අතගගා බලන්නේ මොකද්ද හොඳ දේ ගන්න කියලා. එක එක ෆ්ලේවර් වලින් තියෙනවා ටී ස්ට්‍රෝබෙරි අනම්මනම් එහෙම. කොහොම හරි ඉතින් නෙස්කැෆේ එක ගත්තා. මේ කෝට්ස් එක කිලෝ 1 ඒකකුත් ගත්තා. ආදිසියට වගේ ඉතින් උදේකට ගන්න හොඳයිනේ. ඕක කෝන් ෆ්ලේක්ස් එක. ඒකත් ඉතින් කිරි දාලා වගේ අවුලක් මන්නේ කෑවේ. මේකේ ඔය පිංගම් බඩුව නම් මනං එතකොට එක එක හවුස් හෝල්ඩ් අයිටම් ඔක්කොම තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ. හින්දා පල්ලෙහා තට්ටුව පැත්තට ගිහිල්ලා බලන්න ඕන කියලා හිතුණා. මොකද ඕන කරන බඩු වගේක් තියෙනවා. කොහොමද කියලා බලා ගන්නත් එක්ක මම කතා කරන විදිහ ස්වාභාවික නෑ වගේ. මම එහෙම හිතනවා. අවුලක් තියෙනවා නම් කියන්න කමෙන්ට් එකක් දාන්න. දැන් කොහොම හරි ඔන්න ඒ ඩොල් ග්‍රේඩ් කරන එකක් ගන්න ඕන උනා. ගත්තේ නෑ උනා ගණන් බැලුවා විතරයි. මම මේක වෙන තැනකින් ගත්තා කොහොම හරි පස්සේ. මේ බෝතලේ ඩිරාම් 7යි ගණක් ස්ටේන්ලස් ස්ටීල්. කොහොමද මේ අයිටම් එක? පොඩි කොහොම හරි ඉතින් අතගාලා ඉවරලා අන්තිමේ ඕන කරන එක ගත්තා. ඔක තමයි ඕනුනේ. කළු පාට බෝතලය. ඒකත් දාගෙන ඉක්මනට යන්න පටන් ගත්තා. කොහොම හරි වැට යන්නත් තියෙනවා. ඒ ඉඳි යන්න පටන් ගත්තා. කොහොම හරි මට වොච් එකක් ගන්න උවමනාව තිබ්බා. මගේ ළඟ තියෙන ස්පෝර්ට් ටයිප් වොච් එකක්. ඒ හින්දා දැන් මට උවමනා කරලා තියෙන්නේ අර ෆෝමල් ටයිප් වොච් එකක්. දැන් ඉතින් මම ඔය ඇවිදිනවා.
ඉලෙක්ට්‍රොනික් අනම්මනනම් බඩු තියෙනවා සෑහෙන්න. කියන්නේ කොලිටියත් හොඳයි, ගොඩක් අය කියන කොලිටියත් හොඳයි, ගානත් අඩුයි කියලා. කොහොම හරි ඉතින් ඇවිදලා කරලා අන්තිම වොච් එක හොයාගත්තා. ඩිරාම් 15.99යි. ඒ කියන්නේ 16 කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් කීයක් විතරද? ඔයාලා කියන්න බෑ 85ක් මම හිතන්නේ. දැන් යන රේට් එක 85ක් හරි 84ක් හරි. මට දැන් එකතු කරන්න බෑ. දැන් ආයි උඩට යන්න ඕන බිල් කරගන්න. ඒ හින්දා ඉක්මනට යන්න ඕන බිල් කරගන්න දැනට. අරණි අපේ කොළඹ කොටුව වගේ සීන් යන්නේ. ඔයාලා දැක්කද? ඩිරාම් 1.99යි හෙඩ්සෙට් නෙමෙයි මොනවද ඉයර්ෆෝන් තිබ්බා 1.99. මේ පැත්තට ගිහිල්ලා දන්නේ ආයියන්. මේක තමා වොයිස් දෙන අවසාන වීඩියෝ එක. ඊළඟ වීඩියෝ මම සේරම ඒ වෙලාවේ කතා කරලා කියන්නේ වීඩියෝ කරන වෙලාවෙම කතා කරලා තමා කරන්නේ. මොකද වොයිස් දාන්නේ කරදරයි. මේක තමා ෂූ සෙක්ෂන් එක. ෂූස් ස්ලිපර්ස් සම්මනන් දෙන්නේ. අමල් ශ්‍රී ලංකාවේද? ඔව්. නෑ. ඔව්වනේ බඩුවක් ගන්නවා. අපි ළඟද? මම යාළුවෙක් ගෙදර ඉන්න ඇවිල්ලා. මේ මුරුර 3 මීටරක් කියලා. මුරුර. ආ එහෙම. ඔව් හේ. පොඩක් මේ වයිෆ් එක පොඩි පාරක් දාන්න. මම මේ වැඩද වර්ක් කරනවද? ගිලෙන. හරියට. ලංකාවේ එක්කෙනෙක් ඔය වගේ සමහර ගොඩක් අය හම්බෙනවා. මොම ඉතින් අර කතා කරන්න අනේ මන්ද ඉතින් අර රටාවට පස්සේ අනේ මන්ද ලොකු ගමක් ඔළුවට ගහනවාද මොකද්ද කියලා මම දන්නේ නැහැ. සමහරක් අය ඉතින් ඒ කියන්නේ ලංකාවේ කියලා දැනගත්තත් සමහරක් අය කතා කරන්නේ නැහැ ලොකුට. ඒ කියන්නේ බලෙන් කතා කරන්න යන්නේ. අර දැක්කාම ඉතින් hina වෙනවා. කැෂියර් එක ළඟත් මේ වගේ ඔෆර් අයිටම් දාලා තියෙනවා. මේක ඩිරාම් 2ක් වගේ උනේ. ඔය වගේ චොකලට් අනම්මනම් සෑහෙන්න දාලා තියෙනවා එතන. දැන් ඉතින් බට්ටු පංච් කරගෙන අරයි යන්න තමයි තියෙන්නේ. කට්ටක් තියෙනවා ඉතින් මේ ටික අරයි යන්න. සෑහෙන්න බරක් සෙට් වෙගෙන ඉතනවා. මොකද බඩු තියෙනවා සෑහෙන්න. බර හාල්ලා නම් මම කොහොමද බරයි. බලමු. කොමාරි බෑග් 4කට වෙන් කරලා ඉවරලා වට ටික දාලා දුන්නා අරන් යන්නත්. එතකොට ඉතින් කොහොමද ලේසියිනේ. ඒ ලේසි කියන්නේ ඉතින් බරේ නම් ඉතින් අඩුවක් නැහැ. අර ඉතින් අර තනි බෑග් දෙකකට විතර දානවා රෙඩි. ඒක හොඳයිනේ. අවසානයේ කොහොම හරි ළඟා වුණා ලවනාන්තෙට. පුදුම සහනයක් දෙන්නේ යම්බී අතපය නෑ වගේ. මේ ටික උස්සන් ඇවිල්ලා. මේක තමයි බිල් එක. බිල් එකට අනුව කොහොම හරි සේරවන්ට මට වියදම ගිහිල්ලා තියෙනවා ඩිරාම් 146ක්. එහෙනම් පස්සේ සෙට් වෙමු. ආදරෙයි.